Audio Jungle. Audio Jungle. මීට බොහෝ කාලයකට පෙර සිසිල් ජලය පිරි පිරිසිදු ගංගාවක් අසල පිහිටි නිස්කලංක සුන්දර ගම්මානයක මිනිස්සුන් ස්වභාව ධර්මයේ සමග ඉතාමත් සුහදව ජීවත් වුණා. ඒ කිසිදු කලබලයක් නොතිබූ අතර දිනපතා ගලා ගිය ජීවිතය සතුටින් සහ සාමයෙන් පිරී ගියා. එක් සුන්දර සූර්යාලෝකයේ විහිදුණු උදෑසනක දඟකාර දරුවන් දෙදෙනෙකු ගම් ඉවුරේ සෙල්ලම් කරමින් සිටියා. එවිට ඔවුන්ට අමුතුම දසුනක් දැකගත හැකි වුණා. දිය පහරට හසු වී ගොඩට ගසාගෙන ආ රණින් කලාක් මෙන් දිලිසෙන අතිශය රූමත් රන්වන් මත්ස්‍යයෙකු ගම් ඉවුරේ වැලි අතර සිර වී සිටියා. මෙම මත්ස්‍යයා සාමාන්‍ය මත්ස්‍යයෙකු නොව මායා බලයක් සහිත මත්ස්‍යයෙක්. දරුවනේ, කරුණාකර මට උදව් කරන්න. මාව නැවතත් ගැඹුරු දියට ඇරලවන්න. එසේ කළහොත් ඔබ කිසිදා නොසිතූ අයුරින් මම ඔබට උපකාර කරනවා. යයි එම රන් මත්ස්‍යයා දරුවන්ගෙන් ඉල්ලා සිටියා. දරුවන් දෙදෙනා කිසිම පැකිලීමකින් තොරව තම කුඩා දෑතින් ඉතාමත් සීරුවෙන් සහ මෘදු ලෙස මත්ස්‍යාව ඔසවා ගත්තා. ඔවුහු ඉතා පරිස්සමින් මත්ස්‍යාව රැගෙන ගොස් ගංගාවේ පිරිසිදු දිය පහරට මුදා හැරියේ දැඩි කරුණාවන්ත සිතින්. තමන් දුන් පොරොන්දුව ඒ අයුරින්ම ඉටු කිරීමට රන් මත්ස්‍යයා කටයුතු කළා. මත්ස්‍යයාගේ අద్භූත මායා බලයෙන් දරුවන්ගේ නිවෙස්වලට සතුට උදා වූ අතර ඔවුන්ගේ ලෝකය මින් පෙර අත් නොවිඳි පුදුම සහගත දේවලින් සහ වාසනාවෙන් පිරී ගියා. තම කෘතඥතාව පළ කර අවසන් වූ පසු රන් මත්ස්‍යයා නැවතත් ගැඹුරු නිල් දිය යටට පිහිනා ගියේය. ඔහු පිටුපස ඉතිරි වූයේ දරුවන්ගේ මනසින් කිසිදා මැකී නොයන සතුටින් පිරි ඉතාමත් සොඳුරු මතකයන් සමුදායක් පමණි. වැඩිකල් නොගොස් දරුවන්ගේ මෙම වීර ක්‍රියාව සහ කරුණාවන්තකම ගැන මුළු ගම පුරාම ප්‍රචලිත වුණා. ගම්වැසියන් සියලු දෙනා එක්රොක් වී දරුවන්ගේ මෙම යහපත් ක්‍රියාව අගය කරමින් උත්සවයක් පවත්වා ඔවුන්ව බෙහෙවින් දිරිමත් කළා. කාලය ගෙවී යද්දී රන් මත්ස්‍යයා නැවතත් මතු වූයේ දරුවන්ට තවත් වැදගත් දෙයක් කියා දීමටයි. සොබාදහමේ පවතින වටිනාකම, ගංගා ඇලදොල ආරක්ෂා කිරීමේ වැදගත්කම සහ පරිසරයට ආදරය කළ යුතු ආකාරය මත්ස්‍යයා ඔවුන්ට පැහැදිලි කර දුන්නා. දිනක් මුළු පරිසරයම අඳුරු කරමින් දරුණු කුණාටුවක් ගම පුරා හමා ගියා. වනාන්තරයේ ගස් පවා සෙලවෙද්දී දරුවන්ගේ සිතට මහත් බියක් දැනුණා. ඔවුන් මුලින්ම කල්පනා කළේ ගංගාවේ සිටින තමන්ගේ ආදරණීය රන් මිතුරා ආරක්ෂිතව සිටීද යන්න ගැනයි. කෙසේ හෝ නැවතත් දරුවන්ගේ උත්සාහයෙන් සහ කැපවීමෙන් රන් මත්ස්‍යාව එම විපතෙන් බේරා ගැනීමට හැකි වුණා. මත්ස්‍යයා බේරුණු සැනින් කුණාටුව නතර වී අහසේ මනරම් දේදුන්නක් පායන්නට වූයේ කරුණාව ඇති තැන සැමදා බලාපොරොත්තුව ඇති බව ලොවටම පසක් කරමින්.